ආයිබෝන්. ඔන්න 2026 අප්‍රේල් මාසයේ 14 වෙනිදා උදෑසන 9:32 තමයි මෙදාසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වෙන්නේ. ඉතින් අපි වෙනදා වගේම මෙදාසරෙත් උන්න ඔබේ සිංහල අලුත් අවුරුදු උදාවත් එක්ක ලග්න පලාපල කියන් තමයි සූදානම් වෙන්නේ. අපි බලමු මීන ලග්නයෙන් උපන් ඔබගේ සමස්ත ග්‍රහ පලාපලය කෙසේදයි කියා. ලග්නාධිපති ගුරු 4 වන භාවයේ ගෝචරය වෙනවා. කුජ බුධ සෙනසුරු ලග්නයේද රවිසිකුරු දෙවැන්නේද කේතු රෝගස්ථානයේද සඳු රාහු වෑස්ථානයේද ගෝචරය වෙමින් නව වසර උදාවන බව දකිනවා. ගුරු 4 වන භාවයේ තමයි ඔබට ගෝචරය වෙන්නේ. උක්ත ග්‍රහ ගෝචරය මීන ලග්නෙන් උපන් ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. විශේෂ වශයෙන් ගේදොර ඉඩකඩම් යාන වාහන මෙන්ම වස්තු සම්පත් ලබා ගැනීමට වාසනා ඇති වෙන උප්පත්ති කේන්ද්‍රයේ ගුරු ග්‍රහය බලවත් ලෙස පිහිටියේ නම් ඔබට මෙම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වීමේදී ඇතිවන ග්‍රහ ගෝචරයේදී විශිෂ්ට දියුණුවක් ජීවිතයේ ආරම්භ වන බව සන්තෝෂයෙන් ප්‍රකාශ කර සිටිනවා. කුජ බුධ සෙනසුරු ලග්නේ ලග්න භාවයේ ගෝචරය මත ඔබට හදිසි අනතුරු මාරක ආවාදක අපල පවා ගෙන දිය හැකි කාලයක් තමයි ඉදිරියට එන්නේ. එහෙත් ධනය රැස් කිරීමට යහපත්. උප්පත්ති කේන්ද්‍රයේ ශනි අයහපත් ලෙස පිහිට ඇත්තම් දුක් කරදර වලට භාජනය වන අතර දියුණුවටද බාධා ඇති කරනවාලු. දුර ගමන් විදේශ ගමන් යෙදෙනවා. නීතිමය ප්‍රශ්න ඇති වෙනහොත් අවාසි වෙනවා. ඔබ ආත්මාර්ථකාමී ගති ඉස්මතු වෙනවා. අන්න ඒ නිසා ඔබට සමාජයෙන් ගැටලු මතුවෙනවා. ඔබට මේ ලග්න භාවයේ ගමන් කරන සෙනසුරුගේ සහ කුජ බුදුගේ ග්‍රහ තැන්පත් වීම මත හිරාදස්ස කිරීම පෙන්눔 කරනවා. ඔන්න පරිස්සම් වෙන්න ඕනේ. 6 වැන්නේ කේතු ගෝචරය නිතර රෝග සෑදෙනවා, අමනුෂ්‍ය උපද්‍රවයන්ට භාජනය වෙනවා, ඇස්වහ කටහ ඇති වෙනවා. අභ්‍යන්තර ශරීර සත්‍ය දුර්වල කරන්නා වූ රෝගාබාධ ඇතිවන නිසා මීන ලග්නකාරයා පරිස්සම් විය යුතුයි. දැන් රාශි චක්‍රයේ අවසාන රාශිය අවසාන ලග්නය මීන ලග්නය. ඉතින් ඔබ මතක තබා ගන්න. ඔබට මම මේ ප්‍රකාශ කරේ පොදු පලාපලයක් මිස සමස්ත පලාපලයක් නෙවෙයි. ඔබේ උප්පත්ති කර්ම සටහනේ උප්පත්ති කේන්දරයේ ග්‍රහ බලය අඩු වැඩි වීමත් සමග මේවා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට කිසියම් සුවිශේෂී විස්තරයක් ඔබ ගැන දැන ගැනීමට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ පවුලේ ජ්‍යොතිෂ වේදියා හමු වීමයි.